ඇත්තටම පාරිභෝගිකයෝ ලොකු බලාපොරොත්තුකින් හිටියා. වාහන සඳහා මේ පනවලා තියෙන 150ක රේගු අධිභාරය අද ඉඳන් අයින් කරයි කියලා. නමුත් ඒක එහෙම වුණ නැහැ. මුදල් අමාත්‍යාංශ විසින් ඊයේ ගහපු ගැසට් එකේ විදියට මේ අධිභාරය දැන් ස්ථිර කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්ද අවසාන වෙනකම්ම මේ අධිභාරය දැන් ආයෙත් පනවලා තියෙනවා. දැන් ආනයනකරුවෝ වශයෙන් උත් දැන් සමහර අය බය වෙලා දැන් අද ඉඳන් මේ අධිභාරය අයින් කළොත් වාහන අඩුවට එනව නේද කියලා හිතලා සමහර අය ඇත්තටම දැන් අපේ සංගමයේ අය වුණත් සමහර අය පාඩුවටත් වාහන විකුණුවා. ඒ නිසා ඇත්තට මේ දවස්වල ටිකක් prices settle වෙච්ච level එකට ආවා. ඉතින් මම හිතනවා මේ ඇත්තට දැන් මෙතනින් එහාට මේක අඩු වෙන්න තව කිසිම අවස්ථාවක් නැහැ. මොකද අධිභාරය සීර කරලා තියෙන නිසා price එක ගත්තොත් ඉතින් ඉස්සරහට ඉතින් අනිවාර්යයෙන්ම වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම බලද්දි. එතකොට දැන් මේ තියෙන prices ඇත්තට මේ අධිභාරයත් එක්ක තමයි මාකට් එකේ තියෙන prices ඔය තියෙන්නේ. ඉතින් දැන් අපි සරලව ගත්තොත් අධිභාරය නිසා Honda Vezel එකක් ලක්ෂ 10ක් 15ක් අතර ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. Toyota Race එකක් ලක්ෂ 7ක් 10ක් අතර ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. Mirai එකකුත් ලක්ෂ 3ක් 4ක් වගේ ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. Wagon R එකකුත් ලක්ෂ 4ක් 6ක් වගේ ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ අධිභාරය කියන්නේ ඇත්තටම පාරිභෝගිකයට ලොකු හිට් එකක් ලොකු ඒක ලොකුවට බලපාන දෙයක්. ඉතින් අපි ඒකයි බලාපොරොත්තු වෙලා හිටියේ මේක අයින් වෙයි කියලා. නමුත් අවාසනාවකට මේක ඉතින් ස්ථිර වෙලා මේ අවුරුද්දේ අන්තිම වෙනකන්ම අධිභාරය පනවලා තියෙනවා.